Welcome to our free education YouTube channel. අදත් අපි ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එනවා අලුතෙන්ම ලංකාවට අවිලා තියෙන printer model එකක් ගැන. ඇත්තට මේ printer එක වල මේක photo machine එකක් A4 size දැන්ට ලංකාවේ තියෙන ඉන්ටෑන් photo machine එක බලද්දී A4 size මේක තමා දැන්ට තියෙන හොඳම heavy ගණේ කියන්නේ වැඩි කොළ ප්‍රමාණයක් මාසෙට ගහන්න පුළුවන් A4 size ink tank photo machine එක වෙන්නේ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදිහට මේක ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේන ඇති මේකේ paper cassette දෙකක් තියෙනවා. පල්ලෙන් paper cassette දෙකක් තියෙනවා පේනවා ඇති. සාමාන්‍යයෙන් අනිත් ඒවායි දැන්ට එන A4 size ink tank photo machine වල නැත්තම් printers වල එන්නේ එක paper cassette එකයි. මේකේ paper cassette දෙකක් එනවා. ඒවත් ටිකක් ලොකු paper cassette තමයි එන්නේ. ඒ කියන්නේ මේ පේපර් කැසට් එකකට කොළ 250ක් දාන්න පුළුවන්. ඒත් 250 නැත්නම් කොළ 500ක් දාන්න පුළුවන්. ඉතින් අනිත් ෆොටෝ මැෂින් වල printers වගේම තමයි මේකේ පිටිපස්සෙන් bypass tray එකකුත් එනවා ඊට අමතරව. ඉතින් ඉන්ටර්න් printers ගත්තොත් එහෙම ඉන්ටර්න් printer වල ටෙක්නොලොජි එක වේගයෙන් දියුණු වෙමින් තමයි පවතින්නේ. ඉතින් ඒක නිසා තමා මේ වගේ එකක් දැන් මේ වෙද්දි ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මතකද ඉස්සෙල්ලාම ටැම් printers ගත්තොත් ගොඩක් අඩු ස්පීඩ් එකක් තමයි තියෙන්නේ. printing speed එක ගොඩක් අඩුයි. ඉතින් මේකේ printing speed එක ගොඩක් වැඩි. ඒවත් එක්ක සම්බන්ධපාතය අනිත් තමයි ටැම් printers වල ඉස්සෙල්ලාම ආපු වතුරට නම් තීන්තයි බොඳ වෙනවා. ඒතකොට දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ ළමයට මොකක් හරි notes එකක් print out කරන් දුන්නා කියලා දුන්නාම ඒ ළමයා බැලලා highlighter එකකින් හරි මොකක් highlight කරොත් එහෙම ඒක බොඳ වෙන ගතියක් තියෙනවා. මොකද ඒක ඩයින්ක් තමයි එන්නේ. ඉතින් ඒ ප්‍රශ්න මේ මුකුත් නෑ. මොකද මේකේ ඉන්නේ පිග්මන්ට් ඉන්ක් එකක්. ඒක නිසා වතුර වැටුණත් හොඳටම තෙමුණත් මේකේ print එක කොහොමවත් මේ බොඳ වෙන්නේ නෑ. ඉතින් ඒකත් ලොකු වාසියක්. මේ පිග්මන්ට් ink tank printers photo machine නම් දැන් කීපයක්ම ලංකාවේ තියෙනවා. Epson ළගෙත් තියෙනවා, Canon ළගෙත් තියෙනවා. ඉතින් ඒක එච්චරම විශේෂත්වයක් නෑ. මේකේ විශේෂත්වය මේකේ paper cassette දෙකක් කෙන එක තමයි. අනිත් එක තමයි මේකේ මාසෙට 45000ක් විතර ඩියුටි සයිකල් එකක් තියෙනවා කියලා මේගොල්ලෝ කියනවා. ඉතින් වැලියු බැලුමොත් නම් පේන මේක හොඳ heavy duty photo machine එකක් කියලා. මේකේ ඊට අමතරව pen එක ගහන්න පුළුවන්, network තියෙනවා, wifi තියෙනවා, fax එක තියෙනවා. ඊට අමතරව duplex printing තියෙනවා. ඊට අමතරව double side scanning තියෙනවා. ඔයගලන්ට පේනවා මෙතන touch panel එකකුත් තියෙනවා. ඉතින් ගොඩක් හොඳ printer එකක් heavy duty photo machine එකක් තමයි මේක. ඉතින් ගොඩක් කමියුනිකේෂන් බුක්ෂොප් වල තියෙන ප්‍රශ්නයක් තමයි ඉන්ටර්න් printers use කරද්දී එකක් ඇවිල්ලා වතුර ඉන්කේ වතුරට යන එක. අනික තමයි ටිකක් වැඩි වෙලාවක් යන එක print වෙන්නේ. ඉතින් මේ දෙකටම සොලියුෂන් එකක් විදිහට ඔයගලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් වැඩි ස්පීඩ් එකකින් ඔයගලන්ට print කරන්නත් පුළුවන්. මේක විනාඩියට 20 ගානක ස්පීඩ් එකක් තියෙනවා. අපි ඉස්සර බලමු කීයක්ද කියලා. ස්පීඩ් එක කලර් ගත්තොත් කලර් මේක විනාඩියට 15ක වගේ ස්පීඩ් එකකින් print වෙනවා. ඉතින් ඒක නිසා printing speed එක ලොකු improvement එකක් තියෙනවා. monthly volume එක ගත්තත් මාසෙ 45000ක් වගේ ගහන්න පුළුවන් හොඳ heavy color photo machine එකක් තමයි මේක. ඉතින් මේක ගත්තොත් එහෙනම් මේකේ මේ දවස්වල ඔයගලන්ට අපි හඳුන්වා දීමක් විදිහට විශේෂ මිලකට ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් මාකට් එකේ 2.20ක් වගේ price එකක් වෙනවා. ඉතින් මේ දවස්වල ඔයගලන්ට අපෙන් 2,60,000ක වගේ මිලකට මේක මිලදී ගන්න පුළුවන්. ප්‍රයිස් එක වැඩි වගේ පෙවුනට ඔයගලට පාවිච්චි කරද්දී තේරෙයි ඔයගලන්ගේ බිස්නස් එකට ඔයගලන් නැත්තම් වැඩවලට කොච්චර මේක පහසුද කියලා. විශේෂයෙන්ම කමියුනිකේෂන් බුක්ෂොප් printing shop තියෙන ඇයට ඒගොල්ලන්ට ඉක්මනට ඒගොල්ලන්ගේ වැඩ ටික ඉවර කරන්න ඔෆිස් වලටත් එහෙමයි. ටක් ගාලා print ඒගොල්ලන්ගේ අවශ්‍ය කරන print outs ගන්න පුළුවන්. ස්කෑනින් ගත්තොත් double side එකපාර ස්කෑන් වෙනවා. ඊට අමතරව network එකට connect කරන්න පුළුවන්. wifi එක connect කරන්න පුළුවන්. ඒ වගේ හැම ෆොටෝ මැෂින් එකේ තියෙන හැම ෆැසිලිටි එකම මේකේ දීලා තියෙනවා. මේකේ එකම දේ ඇවිල්ලා මේක A4 තමයි පුළුවන්. A3 ගහන්න බෑ. ඉතින් A3 වලටත් මේ වගේ එකක් එන්න තියෙනවා කියලා දැන්ට ආරංචියක් තියෙනවා. A3 වලටත් මේ වගේ heavy duty pigmenting කෙන ෆොටෝ මැෂින් එකක් ඉස්සරහට එන්න තියෙනවා මේ Canon brand එකේ. ඉතින් මේක ගත්තොත් එහෙම මං ඉස්සෙල්ලා කිව්වා වගේ බුක්ෂොප් වලට, printing shop වලට, communication වලට එහෙම නැත්නම් office වලට ඒ වගේ ඕනම තැනකට ටික වැඩි වොලියුම් එකක් print කරන. ඒ කියන්නේ සාමාන්‍ය මාසෙට 20-30000ක් print වෙන 40000ක් වගේ print වෙන තැනකට මේක ඉතාමත්ම සුදුසුයි. මොකද අවශ්‍ය කරන හැම feature එකක්ම මේකේ තියෙනවා. ඉතින් මේක අපි හඳුනන දී වීඩියෝ එකක් කරේ මේක ළඟදී තමයි ලංකාවට ආවේ. ඒකයි අපි ඔයගොල්ලන් දැනුවත් කරන මේ වගේ review
වීඩියෝ එක කරන්නේ. ඉතින් මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකට 1 year warranty එකක් එනවා. ඉතින් මේකේ මේන් ෆීචර්ස් ටික ඔයගොල්ලන්ට දැන්ටම පැහැදිලි කරලා ඉවරයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයගොල්ලන්ට මොන හරි මේක ගැන තව මොන හරි දැනගන්න තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් මේක වීඩියෝ එකට කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් අපිට හොට්ලයින් නම්බර්ස් දාලා තියෙනවා කතා කරලා ඔයගොල්ලන්ට මේ printer එක මිලදී ගන්න ඕන අපිට මිලදී ගන්න පුළුවන් ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට මේ දවස්වල. ඉතින් තව මොනවා විස්තර දැනගන්න ඕන නම් එහෙම නැත්නම් ඊට වඩා අඩු printer එකක් අවශ්‍ය නම් ඊට වඩා අඩු protocol machine එකක් අවශ්‍ය නම් A3 machine එහෙම නැත්නම් project smart board ඒ ඕනම දෙයකට අපේ hotline numbers වලට කතා කරන්න පුළුවන්. අපි හැම දෙයක්ම කරනවා විශේෂයෙන් bookshop communication ඊට අමතරව office වලට අවශ්‍ය කරන හැම printer එකක photocopy machine mark paper cutters paper shaders ඕන එකක් කරනවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ අලුතෙන්ම බිස්නස් එකක් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා printing සම්බන්ධව ඔයගලන්ට පුළුවන් අපිට කතා කරලා උපදෙස් ලබා ගන්න අපි නොමිලේ උපදෙස් ලබා දෙනවා පුහුණුවකුත් අපි ලබා දෙනවා. ඒ ඔක්කොම අපි නොමිලේ කරන්නේ. හරි එහෙමනම් අපි මේකේ ස්පෙસિෆිකේෂන් පේජ් එකට ගිහිල්ලා දැන් බලමු මේකේ ෆුල් ස්පෙસિෆිකේෂන් එක කොහොමද කියලා. මම ඉඳ වගේම Canon වෙබ්සයිට් එකෙන් ඒ කියන්නේ ඔරිජිනල් මැනුෆැක්චරර් වෙබ්සයිට් එකෙන් තමයි ස්පෙસિෆිකේෂන් ගන්න. ඔයගොල්ලොත් එහෙම කරන්න. එතකොට ඔයගලන්ට හරියම ඩීටේල්ස් ගන්න පුළුවන්. හරි. ඉතින් මේකේ ගත්තොත් එහෙම මේකේ දාලා තියෙන මේකේ මෙගා ටැංක් මට කියන්න පුළුවන් මේකේ මෙගා ටැංක් සීරීස් printer එකක් Canon වල එන. දැන් Canon වල එන්නේ මෙගා ටැංක් කියලා තමයි ink tank printers එක පොඩ heavy duty අර කලින් ඒවට වඩා. ඉතින් මේක ගත්තොත් එimhe ink එක GI 76 කියලා ink එකක් තමයි එන්නේ. GI 76 කියලා ink එකක් එන්නේ මේක all pigment ඔක්කොම pigment color තමයි එන්නේ. ඉතින් කලින් ආපු G series වල වගේ බැලුවොත් එහෙම black එක විතරයි pigment ආවේ. ඉතින් මේකේ all colors හතරම pigment තමයි එන්නේ. ඒක නිසා වතුර වටනත් මං ඉස්සෙල්ලා කිසිම අවුලක් නැහැ. printer resolution එක ගත්ත printer resolution එකේ ඉතින් සාමාන්‍ය 600 1200 වගේ resolution එකකින් අනිත් ඒවා වගේ මේකෙත් print කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් හොඳ printing resolution එකක්. printer speed එක තමයි විශේෂයෙන් බලන්න ඕනේ. මෙන්න මේ තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. print speed එක මේ විනාඩියට 24ක් වදිනවා. black and white color වදිනවා 15.5ක් වගේ speed එක. ඉතින් duplex ගහනවා duplex speed එක වෙනම දාලා තියෙන විනාඩියට 13යි duplex color නම් විනාඩියට 10ක් වදිනවා කියලා. ඉතින් මේකේ ගත්තොත් එහෙම මේකේ විනාඩියට මේ ඩුප්ලෙක්ස් ගහද්දී ඔයගලන්ට පේනවා ඇති මේ වගේ සාමාන්‍යයෙන් අනිත් කලින් ආ printers වල විනාඩියකට වදිනවා නම් 15ක් ඊළඟට 7ක් නැත්නම් 8ක් වගේ තමයි ඩුප්ලෙක්ස් එකේ සමහර ඒවා වදින්නේ. ඉතින් මේකේ ඩුප්ලෙක්ස් ගහද්දී ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ එකක් මගේ යද්දී අනිත් එකත් එයා ඇදලා ගන්නවා මේ ඒගොල්ලන්ගේ process එකට. ඒකයි මේ ස්පීඩ් එක වැඩි වෙන්න හේතුව. ඊළඟට මේකේ ගත්තොත් එහෙම ගන්න පුළුවන් sizes දාලා තියෙනවා. මේකේ border printing ගහනවා නම් border එක පිට වටේ වදිනවා නම් මේකේ තියෙනවා border එක කොච්චරද වදින්නේ කියලා. සාමාන්‍ය මිලිමීටර් 3ක top border එකක් මිලිමීටර් 5ක bottom border එකක් 3.4ක වගේ දෙපැත්තෙන් බෝඩර්ස් වදිනවා. එතකොට එක එක ඒවට එක එක විදිහට තමයි බෝඩර්ස් print වෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලෝ බලාගන්න මේ full color වගේ photos වගේ print කරනවා මෙන්න වගේ border එකක් වදිනවා. ඉතින් සාමාන්‍යයෙන් නිකන් text print කරත් මේ වගේ border ඇතුළේ තමයි ඔයගොල්ලෝ settings හදා ගන්න. ඒක ඉතින් ඉච්චන වැදගත් වෙන්නේ නැහැ. කොහොමත් print කරද්දී අපි අයිනට print කරන්නේ නෙවෙයි photo print කරද්දී තමයි පොඩ්ඩක් බලන්න ඕනේ. නැත්නම් අපි type කරද්දී නම් කොහොමත් අයිනටම print වෙන විදිහට හදන්නේ නැති නිසා. ඊළඟට මේකේ මම කිව්වා මේ කැසට් දෙකක් තියෙනවා කියලා. මේකේ තියෙනවා rear tray කියන්නේ bypass tray කියලා පිටිපස්සෙන් තියෙන tray එක. ඒකට දාන්න පුළුවන් papers වර්ග දාලා තියෙනවා. මේගොල්ලෝ plain papers, photo papers, photo plus glossy එහෙම කියලා දාලා තියෙනවා. envelope දාන්නත් පුළුවන්. ඊළඟට cassette 1 2 එකට දාන්න පුළුවන්. plain papers විතරයි. ඔයගොල්ලෝ දන්නේ නැති ඕනම එකක ලොකු photo machine එකක උනත් cassette වලට දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් GSM 105 වගේ වෙනකම් විතරයි. මොකද හේතුව hardboard දැම්මොත් දැන් cassette එක දැම්මම අර නැවිලෙන්න අමාරුයි. හිර වෙනවා. ඒක නිසා කිසිම photo machine වලට මේක මේ cardboard වගේ ඒවා නැත්නම් photo board වගේ ඒවා දාන්න බෑ. මොකද ඒක හිර වෙන්න නිසා. ඒකට තමයි වෙනම bypass tray එකක් එන්නේ. ඒකේ ඔයගලන්ට අවශ්‍ය කරන ඒ board GSM අදාළ printer GSM ප්‍රමාණයට අදාළව දාලා print කරගන්න පුළුවන්. ඊළඟට ගත්තොත් මේකේ දාලා තියෙනවා දාන්න පුළුවන් sizes cassette වලට දාන්න පුළුවන් cassette 1 එකට ඔයාලට දාන්න පුළුවන් A4 letter A5 B5. ඒතකොට
මේ වගේ සයිස් print කරනවා නම් ඔයාලට කැසට් A එකට දාන්න පුළුවන්. කැසට් 2 එකට කැසට් 1 එකට දාන්න පුළුවන්. කැසට් 2 එකට ගත්තොත් කැසට් 2 එකේ පුළුවන් A4 letter size දාන්න. ඒ size දෙක පුළුවන්. ඊළඟට rear tray එකේ දාන්න පුළුවන් ප්‍රමාණය තියෙනවා. කියන්නේ bypass tray එකේ සාමාන්‍යයෙන් මේ 64 GSM එක ඉඳන් මේ ගහන්න පුළුවන්. ඒක කියලා තියෙනවා plain papers 64 GSM නම් 100ක් දාන්න පුළුවන්. photo papers නම් 20යි. ඒ වගේ දාන්න පුළුවන් ප්‍රමාණ මේකේ දාලා තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා cassette 1 cassette 2 වල ඔයගලන්ට පේනවා ඇති 64 GSM කෙලින්ම 250ක් වල දාන්න පුළුවන්. හරි 250ක් දාන්න පුළුවන් මේකේ GSM 64 මතක ගන්න. මේක මේ මාත්මික දැන් තමයි දැක්කේ GSM 64 කොහොමද වල 250ක් දාන්න පුළුවන් මේකට. එක කැසට් එකකට. ඒතකොට කොළ 280 දාන්න නම් මෙච්චර දාන්න බැහැ 500ක් දාන්න බෑ. පොඩක් අඩු වෙනවා ප්‍රමාණය. ඊළඟට අපිට වැදගත් ඒවා ගත්තොත් එහෙම paper weight ගත්තොත් එහෙම මේක දාලා තියෙනවා දාන්න පුළුවන් paper weight එක. GSM rear tray එකේ කියන්නේ bypass tray එක අපි කියන්නේ පිටිපස්සේ තියෙන tray එකේ plain papers 105 GSM එකක් දාන්න පුළුවන්. photo papers Canon papers දාන්න පුළුවන් GSM 275. ඉතින් මේක 275 GSM වෙනකම් සපෝට් කරනවා bypass tray එකේ. කලින් කිව්වා වගේ plain papers විතරයි සපෝට් කරන්නේ cassette 1 2 කියන දෙකටම. ඊළඟට ගත්තොත් ස්කෑනින් ගත්තොත් මේ ස්කෑනර්ස් දෙක තියෙනවා type දෙකක්. එකක් ඇවිල්ලා flat bed scanner. ඒ කියන්නේ පීන ඇරලා කොලේ ඇතුලේ තියලා වහන එක. අනිත් එක තමයි ADF scanner. ඒ කියන්නේ automatic scanner. automatic document feed එකකින් scan කරන එක. scan resolution ගත්තොත් scan resolution එකත් ගොඩක් හොඳයි. 1200 වැඩි කෙනෙක් 1200 dpi resolution එකකින් මේක scan කරන්න පුළුවන්. ඊළඟට ගත්තොත් එහෙම maximum document size scan කරන්න පුළුවන් එක flatbed මේකේ පුළුවන් A4 letter legal එකක් වාර කරනවා නම් ADF එකෙන් තමයි කරන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. legal scan කරන්න බෑ මේ විදුරු උඩ තියලා. ඉතින් ඒක නිසා communication වල recommend කරන්නේ නැහැ අපි මේවට මේ උපැන්න සාතික වගේ ගහන්න මේක use කරන්න කියලා. මොකද මේකේ ADF එකෙන් විතරයි දාන්න පුළුවන් මේ legal size ඒවා. ඉතින් උපැන්න වගේ ගොඩක් වෙලාවට laminate කරලා තියෙන. එහෙම නැත්නම් පොන් වලින් ඉරලා තියෙනවා. ඒකට හිර වෙන්න බලන නිසා ඒ වගේ හිර වෙන වන්න බලන ඒ කියන්නේ ඉරිච්චා තැලිච්ච පොඩි වෙච්ච ADF එකෙන් දාන්න නැතුව ඉන්න ඕගොල්ලෝ වග බලා ගන්න. මොකද ඒක ගොඩක් වෙලාවට හිර වෙනවා. එහෙම තිබ්බොත් හොඳ තැලිච්ච පොඩි නැති හොඳ papers වගේ නේ ADF එකේ දාලා කිසි ප්‍රශ්නයක් නැතුව ඔයගලන්ට ගහන්න පුළුවන්. ඊළඟට මේක ගත්තොත් එහෙම මම ඉස්සෙල්ලා කිව්වා photo papers ඔක්කොම papers support කරන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙතනින් support කරන sizes ඔක්කොම දාලා තියෙනවා. ඊළඟට මේ photocopy වල අපි දැන් ඉන්නේ photocopy වල ගත්තොත් මේකේ image quality එකස් ඔයගලන්ට photocopy එකක් select කරන්න පුළුවන්. economy standard high කියලා. normally print දෙද්දි තමයි ගොඩක් අය මේක select කරන්න පුළුවන් print quality එක. මේකේ photocopy ගහද්දි මේ quality එක select කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟට මේක අර ලොකු photocopy machine වල ඔයගොල්ලෝ පේනවාදී density ඒ කියන්නේ පේනව අඩු නම් ඔයගලන්ට පුළුවන් ටිකක් තදයට වදින්න set කරන්න. අන්න ඒකට කියනවා අපි කියනවා density කියලා. ඉතින් density adjustment කරන්න පුළුවන් position 9ක් වෙනකම් මේක. ඒ කියන්නේ ඔයගලන්ට සාමාන්‍ය පොඩි මොකක් හරි ගෙනවොත් document එක normally photocopy එකේ පේන්නේ නැත්නම් ඔයගලන්ට පුළුවන් තද කරලා ගන්න. එහෙම නැත්නම් ඔය ගෙනවපු එක ගොඩක් තදයි නම් ඔයාලට පුළුවන් ලා කරලා ගන්න. ඒ දෙක ඒක පුළුවන් මේකේ position 9ක් වෙනකම් තියෙනවා. ඒ අදාළ අවශ්‍ය ප්‍රමාණය set කරලා ඔයගලන්ට ගහන්න පුළුවන්. ඊළඟ copy speed එක මේකේ දාලා තියෙනවා sorry copy count එක මේකේ දාලා තියෙනවා multiple copy ගහන්න පුළුවන් 99ක් වෙනකම් විතරයි. ඔයාලට දැනන A3 වල සමහර මැෂින් වල 999ක් වෙනකම් පුළුවන්. මේකේ එච්චර ගහන්න බෑ. මේකේ ගහන්න පුළුවන් සාමාන්‍ය කොළ 99ක් වෙනකම් විතරයි. 99ක් කියන්නේ තියෙන හොඳ ප්‍රමාණයක් කමියුනිකේෂන් කිසි අවුලක් නැහැ. මේ ප්‍රමාණය හොඳටම ඇති. හරි. ඊළඟට fax එකේ විස්තර දාලා තියෙනවා. fax නම් මම කතා කරන්න යන්නේ නැහැ. මොකද හේතුව දැන් fax use කරන්නේ නැහැ නේ කවුරු. ඒ නිසා fax එකේ විස්තරත් ඔයාලට ඕන නම් මෙතන දාලා තිනවා බලා ගන්න පුළුවන්. හරි network ගත්තොත් එහෙම wired LAN. ඒ කියන්නේ network cable එකෙන් ඔයගලන්ට මේක connect කරන්න පුළුවන් අවශ්‍ය නම් network cable එකෙන් connect කරන්නත් පුළුවන්. ඊට අමතරව wireless LAN. ඒ කියන්නේ wifi වලින් connect කරන්නත් පුළුවන්. ඉතින් මේකේ ගත්තොත් එහෙම තව මේකේ තියෙනවා මේ printing solution wifi වලින් print කරනවා. මේක air print support කරන එක Apple වල ඔයගොල්ලෝ දන්න air print කියලා තියෙනවා facility එකක්. ඒකට support කරනවා. ඊට අමතරව Mofia print service කියලා print service එකක් තියෙනවා wifi වලින්. ඒකට support කරනවා.
ඊළඟ Canon print service Canon වල app එකක් තියෙනවා Android ඒ වගේ ඒකටත් මේක support කරනවා. ඊළඟ cloud service මේකේ තියෙනවා. ස්මාර්ට්ෆෝන් ටැබ් වලින් කියන්නේ cloud එක හරහා දෙන්න පුළුවන්. ඊළඟට අමතරව ගත්තොත් එහෙම මේක මේ print එක iOS Android දෙකටම support කරනවා කියලා තියෙනවා. අමතරව Windows වල කොහොමද support කරනවා. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ. Chrome support කරනවා. ඊට අමතරව බලන්න monthly volume එකත් කොහෙද තියෙන්න ඕනේ මේකේ. මේකේ ඩිස්ප්ලේ එක ගත්තොත් එහෙම මම ගොඩ ටච් ස්ක්‍රීන් නැත්නම් ඒකේ සයිස් එක දාලා තියෙනවා අඟල් 2.5 අඟල් 2.7 අඟල් 6.7 සෙන්ටිමීටර එකක් ඩිස්ප්ලේ එකක් තියෙන ටික ලොකු ඩිස්ප්ලේ එකක් අනිත් ඒවාට සාපේක්ෂව ඉතින් හොඳට පැහැදිලිව පේනවා ඒකේ ලැන්ග්වේජස් සපෝට් කරන ලැන්ග්වේජස් දාලා තියෙනවා 33 සපෝට් කරනවා කියලා අපිට මොනවා සිංහල නම් මේවා එන්නේ නැහැ ඉතින් ඉංග්‍රීසි එක තමයි අපිට වැදගත් වෙන්නේ හරි ADF එකේ විස්තර දාලා තියෙනවා paper handling ගත්තොත් එහෙම මේකේ A4 letter 50ක් legal 10ක් වගේ සපෝට් කරනවා ADF එකෙන් ඉතින් USB එකෙන් කනෙක්ට් කරන්න පුළුවන් මේකට USB මේ pen එක ගහන්න පුළුවන් flash memory එක operating එක අපිට වැඩක් නැහැ මෙන්න තියෙන අපිට වැදගත් වෙන්නේ duty cycle එක මේකේ තියෙනවා 45000 pages up to 40000 pages per month. ඒ මාස 45000ක් වගේ මේකේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් heavy duty machine එකක් මේක. මේක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මේක printing speed එක තමයි ඔයගොල්ලෝ communication එකට business එකට office එකට වගේ photocopy machine එකක් වගේ printer එකක් හරි ගන්නවා නම් ඒ දෙක තමයි බලන්න ඕනේ වැදගත්ම දෙක. මාසෙ ගහන්න පුළුවන් recommend ප්‍රමාණයයි monthly printing speed එකයි. හරි. size එක දාලා තියෙනවා 12 කිලෝ 13යි. ඒ ටික තමයි දාන්න පුළුවන්. මේ ink bottle capacity එක දාලා තියෙනවා. ink bottle capacity එකේ සාමාන්‍යයෙන් black එකෙන් ගහන්න පුළුවන් 6000ක්. CMY කියන color තුනෙන් ඔයගලන්ට 14000ක් වෙනකන් ගහන්න පුළුවන්. ඊට අමතරව economy mode කියලා එකක් තියෙනවා. quality පොඩ අඩු කරලා ගහන. ඒතකොට එහෙම ගහනවා නම් black and white ගහන්න පුළුවන් 9000ක්. color ගහන්න පුළුවන් 21000ක්. සාමාන්‍ය අපි standard mode එක ගහනවා නම් ගහන්න පුළුවන් 6000යි 14000යි තමයි. ඉතින් ওই ටික තමයි මට මේ printer සම්බන්ධව ස්පෙસિෆිකේෂන් වල කියන්න තියෙන. ඊට අමතරව මේක 1 year warranty එකක් හම්බ වෙනවා. ඉතින් මීටත් අමතරව ඔයගලන්ට මොන හරි තව දැනගන්න තියෙනවා මේ printer එක ගැන හරි වෙන printer එකක් ගැන හරි ඔයගලන්ට පුළුවන් අපේ hotline numbers වලට කතා කරන්න. ඔයගොල්ලෝ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon click කරලා තියාගන්න. අපි අලුතින් එන හැම printer එක photocopy එකක් ගැනම මේ වගේ review එකක් දාන ඉතින් ඔයගලන්ට ඒ සම්බන්ධ උනන්දුනා ඔයගොල්ලෝ printing shop book shop ඒවා කරන්න බලාපොරොත්තු වෙන නැත්නම් ඒවා කරන කට්ටිය නම් ඔයගලන්ට පුළුවන් අපේ channel subscribe කරලා තියාගන්න. ඒතර ඔයගලන්ට අවශ්‍ය දේවල් අපි දානකොට ඔයගලන්ට ඒක notification එක කරා බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට අපි දාපු ගාම ඔයගලන්ට ඒ videos බලලා ඔයගලන්ගේ knowledge එක නැත්නම් අලුත් printers ගැන අලුත් technology ගැන තියෙන මේ අලුත් දේවල් ගැන අප්ඩේට් වෙන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි අදත් අපි වීඩියෝ එක බැලුවට අපි ආයි දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.